අවශ්‍ය නිසාද මෙතරම් වෙලාවක් මේ බලා සිටින්නේ? ඒ ප්‍රකෘති මේ භික්ෂුව කෙරෙහි ප්‍රේමකින් ඔබට කවරනම් බලයක්ද? ඒතවත් සාමාන්‍ය භික්ෂුවක් නෙවෙයි. උන්වහන්සේගෙනම ආනන්ද. ප්‍රකෘති ඔබේ ආනන්ද හිමි වටිනවා. කරුණාකර බැන්දෝතක් තියේ. එසේ කිව්වද? ඒ ප්‍රතික්ෂේප කරා. මා හිත නීච જાතියකටයි. මගේ අතින් දෙන ජලය අශුද්ධයි. මා ඉල්ලුවේ පෑන් පොතක්. වර්ණය හෝ ජාතිය අදාළ නැහැ. අප භික්ෂුන් වංශය ප්‍රතික්ෂේප කරනවා. අප ශාක්‍ය මුනිවරුන් සෑම මානවයාටම සම කරුණාව දක්වනවා. හැකිද සීවීමට? ශාක්‍ය මුනිතුන්ගේ මග සරලයි. අදහන දෙවලක් හෝ දෘෂ්ටියක් නැහැ. තමාගේ බුද්ධිය හෝ ප්‍රඥාව තුළයි පුද මන්දිරය. කරුණාවයි අපේ දර්ශනය. ඔබ මෙසේ සිටින උදෙස බලා සිටිනවද? නැතිනම් ඕවා කතා කරනවද? මා කුමක් පවසන්නද? මෝඩි! ඔබේ නිවසෙන් භෝජනයකට ආරාධනා කරන්න. යන්න. සමිතුනි. ඔබ වර්ණයන් නොතකන්නේ නම් අප නිවසට බොජොන් පිණිස වඩින්නට හැකිද? එසේ අදමා ඔබ නිවසින් බොජුන් වළඳනවා. එසේ සිය නිවස වෙත අනන්ත තෙරුන් කැඳවාගිය ඒ සැලුන් කුලකත හැකි අයුරින් දානය පිළිගැන්වූවාය. අනද සමිඳුන් කුලකුත් කිසිත් නොතකන්නේ වෙනසක් නැතිවම පිළිගැන්වූ දානය පිළිගත්තෝය. ඔබ නික්මයක් නේද? එසේ ඔබ විමුක්තිය ගැන පැවසුවා. ප්‍රේමය ගැන කුමක් පවසන්නේද? අපතනු පරස්පරයන් අප දුරස් කරවනවා. වේතයන්ගේ ස්වභාවය හිස්. මානවයන් තුළ හටගන්නා ප්‍රේමේ නැතියක් මෙන් එක් තැනක සිට දුරස් තැනකට ගලා යනවා. සැවුමින් බැඳෙනවා. මා ඔබ දෙස බලා සිටියා. ඔබේ භික්ෂුව හා ලිංගතුකමින් බැඳිලාද? මෑණියනි, ඔබ මගේ විවාහය ගැන දුක් වෙනවා නොවේද? මා තීරණයකට පැමිණියා ඒ ආනන්ද තෙරුන් විවාහ කර ගැනීමට. කවුරු මුතුවක්කනේ? ඔහු භික්ෂුවක් නොවේද? ඔවුන් සියල්ල අතහැර දැමුවන්. කොමටද මට ඒ වගක්? ඒ සියල්ල ලැබිය හැකි නැවත? එය කළ නොහැකි. ඔබ සිතුවත් ඒ කළ හැකි මෑණියනි? ඒ කළ හැකි. ඔබ මන්ත්‍ර වේදේ දන්නව නොවේද? ඒ මන්ත්‍රයක් මතුරා ඔබ මෙහි ගෙන්වන්න. ඒ කළ නොහැකි නම් ඔබට මගේ මරණය දැක ගන්න. ප්‍රකෘති. ඔබ මේ කුමක් පවසන්නේද? හොඳයි. ඔහු නැවත එක්වරක් භෝජනයේ පිණිස මෙහි කැඳවාලන්න. මා වශී කරන ඔසුවක් දානයට මුසු කරන්න. මුසු කළේ භෝජනය ගැන ඔහුට පිළිගන්වන්න. ඉන්පසු මගේ උපදෙසට ක්‍රියා කරන්න. බලා හිඳින්න. බුද්ධ ශ්‍රාවක භික්ෂුව සදාකාලයටම ඔබට නතු වේවි.
මා වශී කරන ඔසුවක් දාන්නට මුසු කරන්න. මුසු කළේ භෝජනය ගැන ඔහුට පිළිගන්නන්න. ඉන්පසු මගේ උපදෙසට ක්‍රියා කරන්න. දාන පායසේ රසවත්ද? ඕමනද තව? අපේ පියස ඔබේ ගෘහයට සමානයි. ප්‍රകൃතිය ගැන අතිශයින්ම සතුටු වේවි. ඈ නිබදවම මෙහි සිතමින් පසුවන්නේ ඔබගේ පැමිණීම ගැනයි. දානය පිණිස සැඩොල් දුවගේ නිවසට වැඩම කළ බැව් දන්නා බුදුරජාණන් වහන්සේ හෝරාවක් පමණේ කොතුරේත් ආනන්ද තෙරුන් වහන්සේ නොපැමිණි බැව් දැක එය පිළිබඳව සංඝයා වහන්සේ නමක් කැඳවා විමසූහ. ආනන්ද පැමිණියේ නැහැ. මාය සොයා බලන්නම් ස්වාමීනි. අවසර. මෙන්න දැන් ඔබ රිසිසේ ගාන්ධර්ව විවාහයක් වේවි. මේ භික්ෂුවට සංසාරික දිවියයි උරුම වන්නේ. මගේ වශීකරණයේ බලය නැකෙන්නට පෙර විවාහය සිදු කරන්න. කිමද පැකිලෙන්නේ ඔබ? නෑනියනි. අප මේ කරන්නේ වරදක් නොවේද? අප සමාජයේ ගාන්ධර්ව විවාහය ස්ත්‍රියගේ රුචිය අනුවයි සිදුවන්නේ. ඔබ ඔහු හා විවාහයට අකමැතිද දැන්? මානම් ආනන්ද කෙරෙහි ප්‍රේමෙන් වශී වුණා. මා මගේ ජීවිතය ඔහුම මිසක නැහැ කිසිවෙකු පතන්නේ. මනසින් දැනටමත් මා විවාහයට පත් වෙලා කිසිවෙකු නැහැ පතන්නේ. මා මනසින් ඔබ හයික අවසානයි. අපගේ ගාන්ධර්ව විවාහය සදාකල් අප එක්ව තබාවි. එකල්ලේ නැනින් අසමසම වූ ආනන්ද ස්ථවිරයන්ගේ ධාරණ ශක්ති මහිමේ ශීලාක්ෂර ලෙස මනස තුළ වූ බුද්ධ දේශනයන් නැවත සවන රැකින්නක් මෙන් දැස්මේ. ක්ෂණික සතුට අපගේ ධනය පැහැරගනී. සංහිඳියාව නම් ධනය මුලින්ම අපහැරයයි. ඒ තුළ තවදුරටත් බැඳෙන්නේ නම් ඔහු ඈ ඒ තුළ එල්බගනී. හුලක ඇමනිනු ලෙසින් අප ක්ෂණික සතුට තුළ දුකට පත්වේය යන බුදුවදන් සිතට නැගෙනී. එවන් අවස්ථාවකදී කෙසේද ක්‍රියා කළ යුත්තේ ස්වාමීනි? එකල්හි අප තථාගතයන් අනද තෙරුන් අමතා සමත භාවනාවේ යෙදෙන අයුරු පැහැදිලි කළ බුදුපදන් මෙලෙස භාවනානු යෝගී වූ ආනන්ද තෙරුන්ගේ සවනෙහි රැව් දුන්නේය. ඔබේ ආශ්වාසය ප්‍රාශ්වාසය වෙත සිත යොමු කරන්න. අවදියෙන් ආශ්වාසයෙහි යෙදෙන්න. සිත ඒ සමාධියෙහිම පුරවාලන්න. නැවත සියුම් ප්‍රාශ්වාසයෙහි යෙදෙන්න. අවදියෙන් සහ සම්සුන් නොසැලෙන මනසින් එහි නිරත වන්න. යනාදී වශයෙන් පැවසූ සෑම වදනක්ම අනන්ත තෙරුන් මේ නොසිතූ තත්වයෙන් ඈත් කරවීය. Jatuh seti bun
මගේ ප්‍රාණයසේ ප්‍රේම කරනවා. එවිට බුදුන් වහන්සේ ඔය ලෙසින් බැඳෙන්නට ඔබ ආනන්ද තුල කවර විශේෂත්වයක් දකින්නේදයි විචාරෝය. සෑම දෙයක්ම ඔහුගේ දෙනවා, ඔහුගේ නාසය, ඔහුගේ ලවන්, ඔහුගේ ගමන්, ඔහුගේ වදන් ඇතුළු සෑම දෙයක්ම මා ඔහුගේ රූපයට ප්‍රේම කරමි. එතැනදී අප බුදුරදුන් තරුණිය විමසමින් පැවසූ වදන් මෙසේ. ආනන්ද බොහෝ උතුම් ගති පැවතුමින් එබි රූප සම්පත්තියෙන් අනුන භික්ෂුවකි. උන්වහන්සේ දුටු සැමකෙකු තුළම පසන් හැඟුම් පහළවීම අරුමයක් නොවේ. එහෙත් ඔබ දුටුවෙහිද ඔහුගේ ප්‍රේමය, ඔහුගේ ආදරය හිමි කවරෙකුටද? මට නම් නොවේ. වරද ඇත්තේ එතැනම බවත් ආනන්ද තෙරුන් ඇයටද ප්‍රේම කරන බවත් මෙහිදී බුදුන් වහන්සේ පැවසූහ. ඉන් භික්ෂුත්වයට පත් තරුණයට යථා ස්වරූපයේ වැටහෙනසේ අප භාග්‍යවතුන් පැවසූ නම් ප්‍රේමය ගැන ආනන්ද තෙරුන්ගේ අරුත් ගැනීම අතිශයින් වෙනස් බවයි. ආනන්ද ස්වාධීනයි, ඇලුම් බැඳුමින් හීනයි. ඔහුගේ ප්‍රේමය ගැඹුරුයි. ඔහු මිනිස් වර්ගයාටම ඇලුම් කරයි. මිනිස් වර්ගයා සාමකාමී, කරුණා, මෛත්‍රී මාවත තුළ ගමන් කරන දැක්මයි ඔහුගේ අභිමතය. ඔහුගේ ආදරය තුළ ඇලී බැඳීමක් නැත, අහිමිවීමේ දුකක් නැත. ඔබේ ආදරයෙන් ආනන්ද පාශයක් තුළ බඳවා තබා ගනී. ඔබ ඔහුට සැබවින්ම පෙම් කරන්නේ නම් මෙය වටහා ගත යුතුය. ඔහුගේ කරුණා මාර්ගයට ඔබ අවහිර නොකළ යුතුය. ඔහුගේ ආදරයේ උස් අරුත මනමහලන්නට ඔබ ඔහුට සහාය විය යුතුය. මගේ ප්‍රේමය ස්වාර්ථකාමී. ආනන්ද මගේ ආදර බන්ධනයේ රඳවන්නයි සිතුවේ. මාහටත් හැකි වේවිද භික්ෂු ආනන්ද මෙන් ප්‍රේම කර සැනසීම ලබන්න? කියා දේ හැකිද මට? එවන් ප්‍රේමයක් නොතකා විස්වාර්ථය ආනන්දගේ ප්‍රේමය මෙන් සැමට විහිදේවි. බුදුන්ගේ සරණ ආදරය සියල්ල වෙලා ගන්නවා. ඒ මාවැනි පහත් ගුණයන්ටත් සමාන වෙනවා. මට කමා කරන්න. මාට ඔබ වහන්සේගේ විමුක්ති මාර්ගයේ පියනගෙනවා. දැන් වැටහෙනවා. ඇයිද ඔබ සෝන දණ්ඩ මේ කැඳවුයේ කියා? සෝන දණ්ඩ යනු
මහා ප්‍රාග්‍ය පණ්ඩිතයෙක්. ඔහු සහ බුදුන් අතර ශාස්ත්‍රීය හමුවක් මගධ රාජ සභාවේදී පැවැත්වේ. බුදුන්ගේ හෝ අප දෙදෙනාගේම ඥාන විභාගයට අනගිය අවස්ථාවක්. කරුණාවපදවා පාදන්න පාට අප මාර්ග නිර්දේශකින් පමණයි.